හලෝ ළමයි good morning කොහොමද ඉතින් ඔයාලා බලනවා ඇති අපි කට්ටියත් එක්කම උදේ පාන්දර කොහෙද මේ අද යන්නේ කියලා අපි යනවාද අපේ පළවෙනි ෆීල්ඩ් විසිට් එකට හරියටම කිව්වොත් කැම්පස් ආවට පස්සේ මේ අපිව පළවෙනියටම ෆීල්ඩ් විසිට් එකකට එක්කන් යන ගමන ඉතින් ඒකට තමයි අපි අද උදේ පාන්දරින්ම ලෙහෙස්ති වෙලා මේ යන්නේ අද 24 බදාදා අපිට අද ලෙක්චර්ස් තියෙන තිබ්බ දවසක්. හැබැයි අපිට ලෙක්චර්ස් කැන්සල් වුණා. මොකද ඉන්ඩස්ට්‍රි විසිට් එකක් තියෙනවා අද අපිට. මේක තමයි අපේ පළවෙනි ඉන්ඩස්ට්‍රි විසිට් එක. අද යනවා software company එකක් බලන්න. අපි කට්ටියත් එක්ක මේ යන්නේ. You say you need your space, then pull me close. I read your silence louder than most. One day you're warm. මගේ යාළුවෝ ටික විහිළු කරනවා බස් එකේ සද්ද හෙද්දී ඕන් කම්පැනි එක දන්නවලු දැන් නම් ළමයි ටික ආවා කියලා. කියන්න බැරි වුණානේ. අපි අද යන්නේ IFS එක බලන්න. ඉතින් කම්පියුටර් ෆැකල්ටි එකේ ළමයි විදියට IT based කම්පැනි එකක් බලන්න තමයි අපි අද එක්කගෙන ආවේ. You say you need your space, then pull me close. I read your silence louder than most. One day you're warm, the next day you're cold. Got me second guessing what I already know. I give you love, but you ration yours. You open up just to close the door, just to close the door. I stay up late trying to මම ඇතුළේ වීඩියෝස් නම් වැඩිය ගත්තේ නැහැ. අපිට සෙෂන්ස් කිහිපයක්ම තිබුණා. ඉන්ඩස්ට්‍රි එක්ස්පර්ට්ස්ලා ඇවිත් අපි එක්ක කතා කළා. ඊට පස්සේ පැනල් ඩිස්කෂන් එකක් තිබුණා. ඉතින් ඒ විදිහට තමයි අද අපේ දවස IFS එක ඇතුලේ ගත වුණේ. ඒ වගේම එයාලා අපිට මග් එකක් එක්ක රසම රස ට්‍රීට් එකකුත් දුන්නා. අපි එහෙන් එද්දි ටිකක් හවස් වුණා. අපේ කට්ටිය යද්දිත් බස් එකේ සින්දු කිය තමයි ගියේ. එද්දිත් කට්ටියත් එක්ක සින්දු කිය හරිම සතුටින් ආවේ. වෙලාව කියන්නේ එදා බස් එකේ ඉඩ තිබුණේ නැහැ. ඉඩ තිබුණා නම් අපේ කට්ටිය සින්දු කියනවා විතරක් නම් නෙවෙයි. මේ දවස් මේ විදියට නොදැනීම ගත වුණාට ජීවිතේ ආයෙම දවසක මතක් කරද්දී යාළුවෝ එක්ක ගෙවන මේ ලස්සන සුන්දර මොහොතවල් ජීවිතේ අමතක නොවෙන ලස්සන මතකයක් වේවි. අපි කැම්පස් එක ළඟින් ඇවිත් බහිද්දිම අද දවසේ අපි බලාගෙන හිටපු තවත් අපූර්ව දෙයක් පටන් අරගෙන තමයි තිබුණේ. අද ජපුර කඩමණ්ඩිය.
ජපරේ ස්ටාර්ට්අප් එකෙන් තමයි මේ කඩමණ්ඩිය ඕගනයිස් කරන්නේ. මං හිතන්නේ ජපරේ තියෙන ඉවෙන්ට්ස් වලින් තවත් අපූර්ව ඉවෙන්ට් එකක් තමයි මේක. අපි මුලින් හිතාගෙන ඉඳියේ නම් ෆීල්ඩ් රිසිට් එක ගිහින් ආවේ තායම හොස්ටල් එකට ගිහිල්ලා ඇඳුම් මාරු කරගෙන කඩමණ්ඩිය පැත්තේ එන්න. හැබැයි අපි එද්දි පරක් වුණානේ. ඒ නිසා අපි හැමම කඩමණ්ඩියටත් ගිහිල්ලා හොස්ටල් එකට යන්න තමයි ලැහැස්ති වුණේ. මොකද 8:00 කලින් හොස්ටල් එකටත් යන්න ඕනිනේ. කොහෙ ගියත් අත් දෙක අල්ලගෙන යනවා අපි දෙන්න. Alright, ඔයාලා ස්පැනිෂ් මියුසික් ගැන අහලා ඇති. ඉතින් ඊළඟට කියන්න යන්නෙත් ක්ලැරන්ස් විජයවර්ධනගේම සින්දුවක් තමයි. හැබැයි අපිට වෙනස් කරලා ගොඩක් ස්පැනිෂ් ස්ටයිල් එකකට කියන්න යන්නේ. අපි අහලා බලමු. කැඳ වර්ගය ගැමි ගෙදරින් රෝස් පාන් කොත්තුයි ප්ලේන්ටි. හරි කියන්න. Hi guys, කඩවන්ට මොනවද ගත්තේ? ගන්න නිකන් බලන්න විතරයි ස්ටෝරි විසිට් එකක් ආවේ. සල්ලි අපි ගල්ලි හොයාගෙන අපිට දෙන්න. අදට අධීක්ෂණය කළා යනවා නේද? Wait for next year. Coming back. මේ සතියකට විතර කලින් හැවලොක් එකේදී ක්ලවුන් මැෂින් එකකින් මට ටෙඩි එකක් ආපු නිසා ආයම සැරයක් ටෙඩි එක ගන්න try කරන මෝඩ මම. මෙතන අපේ තමිල් යාළුවෝ ටික අලුතෙන් ස්ටෝල් එකක් දාලා ඔය හැම දෙයකටම පස්සේ මමයි බියුමි රවුම් ගහලා හරියටම 8:00 සීමාවට හොස්ටල් එකටත් පැන ගත්තා. නෑ අතන ග්‍රවුන්ඩ් එකේ ටික දෙනෙක් ඉන්නේ අනිත් අය නැත. ඒ නම කියපන්. කම්පියුටර් ෆැකල්ටි එකේ සීනියර්ස්ලා ෆස්ට් ඉයර්ස් වෙනුවෙන් ඕගනයිස් කරලා තියෙන ක්‍රිකට් මැච් එකකට සින්ක්‍රොනයිස් 25 ඒකේ ෆස්ට් ඉයර්ස් අද කම්පියුටර් ෆැකල්ටි එකේ ෆස්ට් ඉයර්ස් වල ක්‍රිකට් මැච් එක අපේ සීනියර්ස්ලා ෆස්ට් ඉයර්ස් වෙනුවෙන් ඕගනයිස් කරලා තියෙන සින්ක්‍රොනයිස් 25 මැච් එකකට. 26 අද කම්පියුටර් ෆැකල්ටි එකේ ෆස්ට් ඉයර්ස් ලගේ ක්‍රිකට් මැච් එක සීනියර්ස්ලා ෆස්ට් ඉයර්ස්ලා වෙනුවෙන් ඕගනයිස් කරන සින්ක්‍රොනයිස් 2026 මැච් එක අද අපේ ෆස්ට් ඉයර්ස්ලම ටීම් වලට කඩලා එයාලමයි තරගෙ තියෙන්නේ. බලමු මොකද වෙන්නේ කියලා අද දවසේ. මට නම් ක්‍රිකට් ගහන්න බෑ. හැබැයි සහභාගීත්වය වැදගත් නිසා තමයි මම සහභාගී වෙන්නේ. බලමු අද මොකද වෙන්නේ කියලා. අපේ සීනියර්ස්ලා සින්ක්‍රොනයිස් කියලා හරි ලස්සන වැඩක් ඕගනයිස් කරලා තිබුණා අපිට. ඉතින් දිගටම වීඩියෝ එක බලාගෙන ඉන්නකෝ අද දවසේ මොකද වෙන්නේ කියලා. අපි ඇවිත් තියෙන දැන් ග්‍රවුන්ඩ් එකට. අද අපේ 2026 සින්ක්‍රොනයිස් නේ. 8ට තමයි පටන් ගන්නවා කියලා තිබ්බේ. තාම එකෙක්වත් නැහැ. දැන් වෙලා 8යි කාලයි. හරි. සිනදු මොන හරි කියන්නද මැච් එක ගැන? ප්‍රැක්ටිස් කරානේ. ප්‍රැක්ටිස් කරා. මේ තාම මේ බැට් එක කෙනගන් ඉන්නේ. ආයෙ පොඩ්ඩක් ගහලා බලන්න බෑ. බැට් එකේ බෝලේ විතරයි අඩු දැන්. ඒකයි බෝලේ අඩු. අපේ ඔක්කොම වැල්ලා ඉන්නේ බැට් එක බෝලේ අඩු. ඒකයි වැඩේ තියෙන්නේ. හොඳ සූදානමක් තියෙනවා. ලොකු ප්ලෑන් එකක් තියෙනවා. හැබැයි කෝච් විතරයි දන්නේ. බලමු කෝචුත් තාම නැහැ. තව ටිකක් පරක් වුණොත් එහෙම අපිට කෝච් කියලා දීපොත් අපිට අමතක වෙනවා. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා ඉක්මනට මේක පටන් ගන්නයි කියලා. කවුද කෝච්? කෝච් එන්නේ තාටියෙන්නේ. ඒක නොකිය ඉමු නේද? අපි කෝච් ආවම කෝච් වෙන්නවා. කෝච් වෙන්නවා. මේ තියෙන්නේ දිනන්න යන ටීම් එකේ නම. බලන්න අපි අපේ මහන්සියේ ප්‍රතිඵල ඊ හවසම එන්දා. ඔයාලා ඇඳපු නිසා අපි වැඩ කරා මේ වෙලේ. ඔයාලා ඇඳපු නිසා තමයි ටීම් එක දිනන්නේ. බලන්න ඒක ලස්සන. දෙන්න දකුණු කකුල පෙරට තියලායි. බලමු අපි මොකක් වෙයිද කියලා. අපේ කරම්මද අපි යන්නේ. 8ට පටන් ගන්නවා කියවපු මැච් එක 10 වෙනකනුත් නැති නිසා අද කප් එකක් ගන්නම බලාගෙන ආපු පියුමි නෙත්මි උදේ ඉඳන් ක්‍රිකට් ප්‍රැක්ටිස් කරනවා කප් එක අරගෙනම යන්න. අවුට් මීළඟට විශ්වවිද්‍යාල අන්තයේ සිට පන්දු යාමට සූදානම් ශරණ් අනිත් කෙනාද විජයකාන්ත
පන්දුවට ප්‍රහාර එල්ල කිරීමට ඊළඟට සූදානම් විශ්ව ගුණරත්. සාර්ථක ප්‍රහාර එල්ල කිරීමක් සාර්ථක පන්දු යැවීමක්. විශිෂ්ට පන්දු යැවීමක්. ඊළඟට බකල් නිවේදනය. තාම අලුත්නේ. අලුතෙන් තමයි ජොබ් එක ලැබුණේ. දෙදෙනෙක් එනවා. උන්නගෙන් එන විදියට ක්‍රිකට් ගහන්න නෙමෙයි මම. සූපර් ක්‍රීඩිකාවක් දෙදෙනෙක් එනියන්. ආටට පටන් ගන්න මැච් එකට ඔයාලා එන්නේ කීයද? එහෙම තමයි ඉතින් දන්නත් පොඩ්ඩක් Yeah, came through flexing cause they know I got the sauce. Got the presents on me, I can't ever take it off. That's why I came country boy stepping, yeah I'm country boy අතින් තෙන්නේ ජපුර යුනිවර්සිටි එකේ ගර්ල්ස් හොස්ටල්. ඒ බිල්ඩින් 4ම ගර්ල්ස් හොස්ටල්. එතකොට අපි ඉන්නේ පියරතන හොස්ටල් එකේ. එහා කොනේ ඉඳන් දෙවෙනි බිල්ඩින් එකේ තමයි අපි ඉන්නේ. ඇත්තටම අපේ සීනියර්ස්ලා ලස්සන වැඩක් අපි වෙනුවෙන් ඕගනයිස් කරලා තිබුණා. එදා දවස් ඇතුළත අපි හැමෝම සහයෝගයෙන් සතුටින් මං හිතන්නේ මැච් එක සෙල්ලම් කරා. ඉතින් ඒ ඔක්කොමත් අවසානයේ තරගයේ හොඳම ක්‍රීඩකයා, ක්‍රීඩිකාව, එතකොට ශූරතාවය, අනුශූරතාවය මේ හැමෝටම කුසලාන දුන්නා. Cyber Strikers. කණ්ඩායම් නායකයාට ආරාධනා කරනවා කුසලානය. තරගාවලියේ ශූරතාවය හිමි කරගන්න ලබන්නේ C++ Tigers. කියන්න අමතකුණානේ මාව ටීම් එකෙන් කපලා හරි මගේ යාළුවෝ ටික අවසානයේ කිව්වා වගේම කප් එකක් ගත්තා. එයාලා තමයි අද මැච් එකේ අනුශූරතාවය ගත්තේ. එයාලගේ ටීම් එක මුලින් ඉඳන්ම හොඳට ප්ලේ කරා. අපරාධේ අවසානම මැච් එක එයාලට මිස් වුණා. නැත්තම් කිව්වා වගේම එයාලා තමයි අද කප් එක ගන්නෙ. මේ හැම දෙයකටමත් පස්සේ අපේ සීනියර්ස්ලා අපි වෙනුවෙන් හරි අපූර්ව සර්ප්‍රයිස් එකක් දුන්නා. Video එක අබ්බා ක්‍රිකට් මැච් එකට පහුවෙනිදම උදේ පාන්දරම මමයි සිනදී දෙන්නත් එක්ක මේ යන්නේ ගෙදර යන්න. මාසෙකින් විතර අපි ගෙදර ගිහින් නැහැ. ඒක නිසා මේ නිවාඩුවට අපි දෙන්නත් එක්ක ගෙදර යන්න තමයි මේ ආවේ. එහෙනම් අත ගන්න. ඔල එකතු කරා. හරි බයි පරිස්සමින් යන්න. හරි.
ඉතින් යාළුවොත් එක්ක ගෙවුන තවත් ලස්සන දවස් දෙකක් තමයි මම මේ වීඩියෝ එකට එකතු කළේ. මේ වගේ වීඩියෝස් බලන්න කැමති නම් අමතක නොකර මගේ channel එක subscribe කරලා දිගටම මාත් එක්ක එකතු වෙලා ඉන්න. bye. You say you need your space, then pull me close. I read your silence